අයි කොහොමද ඉතින් අපේ යාළුවන්ට අද අපි ඔයාලට අරගෙන ආවේ 2024 වර්ෂයේ නිකුත් වුණ කිලර් බොඩි කවුන්ට් කියන අතිසරාගී වගේම ත්‍රාසජනක මූවි එක. ෆිල්ම් එක පටන් ගත්තෙම අපිට පෙන්නනවා කැලෑවක් මැද තියෙන කුඩාරමක සිටින කෙල්ලෙක් සහ කොල්ලෙක් කැච්චල්ලන ගමන් ඉන්න කියලා. ඒත් එතනදී ඒ කෙල්ල කියනවා ඔයාට මෙච්චරද පුළුවන් කියලා. ඒකෙන් අපිට තේරෙනවා මේ කෙල්ල මේ වෙලාවේදී සතුටින් නෙමෙයි කියලා. ඊට පස්සේ ඒ කෙල්ල ඇඳුම් ඇඳගන්න ගමන් ඉතින් කුඩාරමේ එළියෙන් සද්දයක් ඇහෙනවා. ඒ මොකක්ද කියලා බලන්න කෙල්ල කුඩාරමෙන් එළියට යනවා. වටපිටාවේ කවුරු හරි ඉන්නවද කියලා බලන ගමන් ඉතින් ඒ කෙල්ලට තවත් සද්දයක් ඇහෙනවා. ඒත් එක්කම කුඩාරම හරහා කූරක් වගේ දෙයක් ඒ කොල්ලගේ අතපසාරු කරගෙන යන්න අනිනවා. ඒක දැකපු කෙල්ල බයෙන් කෑ ගහගෙන කැලෑව ඇතුළට දුවනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඒ කොල්ලා මරපු කෙනා මේ කෙල්ලගේ පස්සෙනුත් එලවනවා කියලා. අවසානයේදී ඒ කෙනා මේ කෙල්ලවත් මරලා දානවා. දැන් තමයි ෆිල්ම් එක හරියටම පටන් ගන්නේ. කතෝලික පල්ලියක තියෙන යාතිකාවක් දැන් අපිට පෙන්නනවා. ඒත් එක්කම ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වන කැමීව අපිට පෙන්නනවා. එතන සිටින කොල්ලෙක් කැමීට දෙයක් පෙන්නද්දී කැමී ඒ කොල්ලට මැදෙන් ගිල්ල පෙන්නනවා. ඒකේ එතන පල්ලියේ ඉන්න කැමීගේ තාත්තා වගේම අනිත් හැමෝමත් දකිනවා. ඒකෙන් ලැජ්ජාවටපත් වුණ කැමීට දඬුවමක් විදිහට පල්ලියේ පිරිසිදු කිරීමේ කටයුත්තක් පැවරෙනවා. ඒකෙන් පස්සේ කැමී ළඟ තියෙන ගබඩා කාමරයකට යනවා. කැමී එතන තියෙන චිත්‍රයක් දිහා බලාගෙන ඉඳි පල්ලිය ඇතුළේ ඉඳපු කොල්ලා එතනට එනවා. ඒ කොල්ලා එතනදී කැමීගේ පස්සට පහරක් එල්ල කරනවා. කැමී හා ඒ කොල්ලා එතනදී කැච්චල්ලන්න පටන් ගන්නවා. ඒ කොල්ලා කියනවා කලින් අපි 3 පාරක් විතර කැච්චල්ලුවා. ඒත් ඔයා මට මුකුත් හරියට දුන්නේ නෑනේ කියලා. කැමී කියනවා මම මීට කලින් කාත් එක්කවත් මොනවත් කරලා නැහැ කියලා. ඒ කොල්ලා කියනවා එහෙනම් මම ඔයාගේ පළවෙනි කෙනා වෙන්න ඕන කියලා. ඒත් ඒ කොල්ලා කියනවා මෙතනදී කිසිම දෙයක් කරන්න බෑ. මොකද මෙතනදී එහෙම දෙයක් කරොත් මෙතනදී පව් සිද්ධ වෙනවා කියලා. කැමී කියනවා මෙතනදී පව් සිද්ධ වෙනවා නම් දෙන්න වෙන වෙනම කැච්චල්ලමු කියලා. ඒත් එක්කම දෙන්නා ගබඩා කාමරේ කැච්චල්ලන ගමන් ඉතින් පල්ලිය කෙනෙක්ට අහුවෙනවා. ඒ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නනවා කැමීගේ තාත්තා මේ වුණ දෙයට සමා වෙන්න කියලා ෆාදර්ගෙන් සමාව ඉල්ලනවා. කැමීගේ තාත්තා කියනවා කැමී ඇයි මේ දේම හොයන්න කියලා මට තේරෙන්නේ නැහැ. මෙයාට මෙහෙම වෙන්න හේතුව අම්මගේ මරණය කියලා. මම ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්නම් කියලා තාත්තා ෆාදර්ට කියනවා. ෆාදර් කියනවා මම ඔයාගේ දුවට උදව් කරන්නම් මේකට විසඳුම කියලා ෆාදර් කැමීගේ තාත්තට දැන්වීමක් පෙන්නනවා. කැමී කියනවා මට එහෙ යන්න බෑ තාත්තා කියලා. ඒ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නනවා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යමින් ඉන්න කැමීව සහ යාගේ තාත්තව. ඊට පස්සේ අපිට පෙන්නනවා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගිය කැමීව පිළිගන්න එතනට දෙන්නෙක් එනවා. ඒ තමයි ටවුනි සහ යුජීන්. ඒ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නනවා පෙනුමෙන් ගොඩක් කඩවසම් කොල්ලෙක්ව. එයාගේ නම තමයි ඩැනියල්. ඒ කොල්ලව දැකපු කැමීට ඉන්න තැනත් අමතක වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කැමීගේ ෆෝන් එක තාත්තා උදුරගෙන යනවා ටවුනිට බාර දෙන්න. ඒත් එක්කම අපිට පෙන්නනවා පල්ලියක් ඇතුලේ ඉන්න මධ්‍යස්ථානයේ කැමී ඇතුළු අනිත් කෙල්ලන්ව. එතනින් එක කෙල්ලෙක් කතාවක් කියන්න පටන් ගන්නවා. ඇය කියනවා මේ වනාන්තරයේ අවතාරයක් ඉන්නවා කියලා. ඒ අවතාරය මේ මධ්‍යස්ථානයේ කලින් හිටපු හැමෝමව මරලා දැම්මා කියලා. ඒකට හේතුව මේකේ හිටපු ඒ හැමෝම කැච්චල්ලපු එක කියලා. ඊළඟ සීන් එකෙන් පස්සේ අපිට පෙන්වන්නේ හොරෙන්ම මධ්‍යස්ථානයෙන් එළියට යන කැමීව සහ යාගේ යාළුවව. හොරෙන්ම මධ්‍යස්ථානයෙන් කැලෑ පැත්තට යන කැමී සහ යාගේ යාළුවා යනවා එයාලගේ නැති වුණු දුරකථන හොයාගන්න ටවුනිගේ කුටිය ළඟට. ඒ වෙලාවේ දෙන්න දකිනවා ටවුනි සහ යුජීන් කැච්චල්ලන ගමන් ඉන්න කියලා. ඒකෙන් අපිට පේනවා ටවුනි සහ යුජීන් කියන්නේ සහෝදරයන් නෙමෙයි කියලා. ඒකෙන් පස්සේ අපිට පෙන්නනවා කැලෑ පැත්තට යන කැමීව සහ යාගේ යාළුවව. ඒ වෙලාවේ මේ දෙන්න දකිනවා කැලෑවේ සතුටු වෙමින් ඉන්න කොල්ලෙක්ව සහ එයාගේ යාළුවා වන මියාව. කැමී මේ දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා. කැච්චල්ලන කිවරුණෙන් පස්සේ මියා කියනවා මම ඔයාගෙන් සතුටුුනේ නෑ මම මෙතනින් යනවා කියලා. මියා එතනින් පිටත් වෙනවා. ටික වෙලාවකට පස්සේ නිරුවතින් ඉන්න මේ කොල්ලට ඇහෙනවා කැලෑව පැත්තෙන් සද්දයක්. ඒ කවුද කියලා බලන ඒ කොල්ලට පේනවා යක්ෂයෙක්ගේ මූණක් තියෙන අවතාර මිනිසෙක් කියලා. ඒ අවතාරය ඒ වෙලාවේ නිරුවතින් ඉන්න කොල්ලව පිහියකින් ඇඟ කපලා මරලා දානවා. ඒක බලාගෙන හිටපු කැමී හයියෙන් කෑ ගහලා ආපහු මධ්‍යස්ථානය දෙසට දුවනවා. ඒ කෑ ගහන සද්ද ඇහුණ අර යක්ෂයා කැමීගේ පස්සෙන් එලවගෙන එනවා. කැමී මධ්‍යස්ථානය ඇතුළට ගිහින් දිවි ගලවා ගන්න සමත් වෙනවා. ඒ වෙලාවේ එතනට කැමීට අර යක්ෂයාගේ කතාව කියපු කෙල්ලවන අලි එතනට එනවා. කැමී කියනවා අලි අර යක්ෂයා මා මරන්න මගේ පස්සෙන් ආවා
කියලා අලි ඒ වෙලාවෙම ගිහින් බලෙන්ම දොර අරිනවා. අලි කියනවා එතන කවුරුවත් නැහැ කියලා. ඒ වෙලාවෙම එතනට යුජීන් එනවා. මේ සිද්ධිය යුජීන්ට කිව්වම කැමී මෙතනදී මධ්‍යස්ථානයෙන් එළියට ගිහින් කියලා ටවුනි සහ යුජීන් දැනගන්නවා. ඒ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නනවා කැමී ටවුනි සහ යුජීන්ට කියනවා එයා දැකපු යක්ෂයා ගැන. එතන කිසි කෙනෙක් ඒක පිළිගන්නේ නැති නිසා එදා රෑ කැච්චල්ලන ගමන් හිටපු මියාගෙන් ඒක අහන්න කියලා කියනවා. ඒත් මියා කියනවා මම දන්නේ නැහැ කියලා. මුළු රෑම මම හිටියේ මගේ කාමරේ කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා කැමී තව කෙල්ලෝ කීප දෙනෙක් එක්ක ජනේලයක් තියෙන සිදුරක් ගාවට යනවා. කැමී ඒ සිදුරෙන් බලද්දි එයාට බලා ගන්න පුළුවන් වෙනවා පිරිමි නේවාසිකාගාරයේ පිරිමි ළමයි නිරුවතින් ඉන්න විදිය. කැමී ඒ දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා. නමුත් ඒ සිදුරෙන් පිරිමි ළමයි දිහා බලාගෙන ඉන්නක යුජීන් දකිනවා. ඒ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නනවා පල්ලිය ඇතුළට හොරෙන්ම ආපු කොල්ලෙක්ව. මේ වෙලාවේ මේ පිරිමි ළමයා සරාගී කෙල්ලෙක්ගේ රූපයක් දිහා බලලා තනියෙන් සතුටු වෙනවා. ඒ වෙලාවෙම මේ පිරිමි ළමයාට සද්දයක් ඇහෙනවා. ඒ මොකක්ද කියලා බැලුවත් පල්ලිය ඇතුළේ එයාට කිසිම දෙයක් පේන්න තිබුණේ නැහැ. ඒත් එක්කම මේ කොල්ලට උල් කෝරක් වගේ දෙයකින් අනිනවා. ඒ වෙලාවෙම අපිට පෙන්නනවා මේ කොල්ලගේ ඉස්සරහින් ඉන්න යක්ෂයාව. යක්ෂයා විසින් ඒ කොල්ලව එතනදී මරලා දානවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ගෑන් ළමයින්ගේ නේවාසිකාගාරයට කෙල්ලෙක් එක කැච්චල්ලන්න හිතාගෙන හොරෙන්ම ඇතුළු වුණ තවත් කොල්ලෙක්ව. දෙන්න එකිනෙක කැච්චල්ලන ගන්න පටන් ගත්තෙන් පස්සේ ටික වෙලාවකින් ගෑනු ළමයා එතනින් යනවා. ඒකත් එක්කම අපිට පෙන්නනවා කෙල්ලන්ගේ යට ඇඳුම් ස්පර්ශ කරමින් ඉන්න මේ කොල්ලව අර යක්ෂයා විසින් එයාව කපලා මරලා දානවා. මේ වෙලාවේදී ඒ කොල්ලත් මෙතනදී මැරෙනවා. ඊළඟ සීන් එක අපිට පෙන්නනවා යෝගා කරමින් ඉන්න ඩැනියල් දිහා ආශාවෙන් බලාගෙන ඉන්න කැමීව. පස්සේ කැමී යනවා තවත් හෝල් එකකට. එතනදී කැමී දකිනවා ඊට කලින් දවසේ මරලා දාපු අර කොල්ලව. ඊට පස්සේ අපිට පෙන්නනවා ක්‍රිස්ගේ මරණයෙන් පස්සේ දුක්ුණ යාළුවන්ව. මේ වෙලාවේ කෙමී උත්සාහ කරනවා යුජීන් ඉස්සරහා හැංගීම්බර වෙලා දොරේ යතුරු අරගන්න. කොහොම හරි කැමී සහ යාළුවන් ටවුන්ගේ කැබින් එකේ යතුරු යුජීන්ගෙන් අරගන්නවා. ඊළඟට අපිට පෙන්නනවා ටවුන්ගේ කැබින් එක ඇතුළට ගිහිපු ඩැනියල්ව සහ කැමීව. ඒ වෙලාවේ ඩැනියල් හොයාගන්නවා හැමෝගෙම ෆෝන් ටවුනි අවන් එකට දාලා පුච්චලා කියලා. ඒත් එක්කම එතනට ටවුනි සහ යුජීන් එනවා. කැමී එක්ක තරහෙන් ඉන ටවුනි කියනවා මේ වෙලාවෙත් කැමී ඩැනියල් එක්ක සතුටු වෙනවා ඇති කියලා. ඊට පස්සේ යුජීන් සහ ටවුනි සතුටු වෙනවා. ඊළඟට අපිට පෙන්නනවා ටවුනි හැමෝටම රාත්‍රී භෝජනයක් ලෑස්ති කරලා තියනවා කියලා. ඒකෙදි එක කෙල්ලෙක් විතරක් කන්න පටන් අරගන්නවා. ටික වෙලාවක් යද්දී ඒ ගෑන් ළමයා මැරිලා වැටෙනවා. මේකෙන් අපිට තේරෙනවා ටවුනි මේ කෑමවලට වස වර්ගයක් එකතු කරලා තියෙනවා කියලා. මේකෙන් තරහගත්තු කැමී සහ අනිත් ගැහැණු ළමයි ටවුනි සහ යුජීන්ට පහර දෙන්න පටන් ගන්නවා. අවසානයේදී කැමී විසින් මධ්‍යස්ථානයේ දොර කඩා යාළුවන් සමග එතනින් එළියට එන්න සමත් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ප්‍රධාන ගේට්ටුව විවෘත කරන්න මහන්සි වෙන කැමීව සහ අනිත් යාළුවන්ව. ඒත් එක්කම අපිට පෙන්නනවා ඒ දෙසට එන අර යක්ෂ මූණක් දාගත්ත අවතාර මිනිස්සයව. ඒ වෙලාවේදී ඒ යක්ෂයා විසින් මියාව මරලා දානවා. ඒකෙන් බය වුණ කැමී සහ අනිත් ගැහැණු ළමයි වගේම ඩැනියල් දිවි බේරා ගන්න දිව යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කැමීව සහ එයාගේ යාළුවා වන වියට්ටුව. වියට් කියනවා කැමීට මේ වෙලාවේ අපිට කවුරුවත් විශ්වාස කරන්න බෑ කියලා. ඒත් එක්කම මෙතනට ඩැනියල් එනවා. ඩැනියල් කියනවා කැමීට එන්න අපි මෙතනින් පැනලා යමු කියලා. ඒත් කැමීට ඩැනියල් මේ යක්ෂයාට උදව් කරනවාද කියලා සැකයක් තියෙනවා. ඒත් එක්කම යක්ෂයා විසින් ඩැනියල්ව එතනදී මරලා දානවා. ඊළඟ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නනවා කැබින් එකක් ඇතුළට ආපු කැමීව සහ වියට්ටුව. මේ වෙලාවේ දෙන්නට මැරෙන්න වෙයිද කියන බයෙන් ඉන්න වෙලාවේ කැමී සහ වියට් ආදරය කරන ගමන් කැච්චල්ලන්න පටන් ගන්නවා. ඒත් එක්කම එතනට අර යක්ෂය එනවා. යක්ෂයාගෙන් වියට් කැමීව බේරගන්න යක්ෂයාට අහු වෙනවා. කැමී කැබින් එකේ හැංගිලා තියුණු උමකකට වැටෙනවා. අවසානයේදී කැමී රහස් කාමරයකට වැටෙනවා. ඒක ඇතුලේ මධ්‍යස්ථානයේ සියලුම ළමයින්ගේ තොරතුරු වගේම දෙමව්පියන්ගේ කැමැත්ත කියවන වීඩියෝද තියෙනවා කියලා කැමී දකිනවා. ඊට අමතරව CCTV දර්ශනද මෙහි තියෙනවා කියලා කැමී දකිනවා. මේකෙන් අපිට තේරෙනවා මේ යක්ෂයා විදියට ඉන්න කෙනා නිතරම මෙයාලා දිහා බලාගෙන තමයි ඉඳලා තියෙන්නේ කියලා. එහෙනම් කවුද මේ යක්ෂයා? ඒ කවුද කියලා බලන්න අන්තිම වෙනකම් බලාගෙන
බලාගෙන ඉන්න. කොහොම හරි පිහියක්ද අතේ තියාගෙන එතනින් එළියට ආපු කැමී වැටෙන්නේ පූජා භූමියක් වගේ තැනකට. එතනට ගිහපු කැමීට පේනවා යක්ෂ මුහුණු දාගත්තු තවත් අය ඉන්නවා කියලා. ඒ අතර කැමීගේ තාත්තත් ඉන්නවා කියලා කැමී දකිනවා. එහෙනම් මේකට තාත්තත් සම්බන්ධයිද? අන්තිම වෙනකම් බලාගෙන ඉන්න එක. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ යක්ෂයන්ගේ මුහුණු අතර ටවුනි සහ කැමීගේ තාත්තත් ඉන්නවා කියලා. නමුත් යූජින් මෙතන ඉත්තෙක් වෙලා විතරයි කියලා දැන් අපිට තේරෙනවා. ඒත් එක්කම අනිත් යක්ෂයා විසින් ටවුනි ඉතා පිළිකුල් සහගතයි කියලා ටවුනිවත් මරලා දානවා. ඊට පස්සේ යක්ෂයා විසින් කැමීව ඇදගෙන යනවා. මේ වෙලාවේ කැමී යක්ෂයාගේ වෙස් මුහුණ ගලවලා දානවා. එහෙනම් මේ යක්ෂයා වෙන කවුරුවත් නෙමෙයි. ෆිල්ම් එකේ මුලදී හිටපු ෆාදර් ටිම්. මේ වෙලාවේ ෆාදර් ටිම් තාත්තට පිහියක් දෙනවා කැමියෝ මරලා දාන්න එයාගේ අපිරිසිදු ආත්මය පිරිසිදු කරන්න කියලා. ඒත් ඒ වෙලාවේ තාත්තා එයාටම පිහියෙන් ඇනගෙන ජීවිතය නැති කරගන්නවා. ෆාදර් ටිම් කැමියෝ මරන්න උත්සාහ කරනවා. නමුත් ඒ වෙලාවේ වියට් ඇවිත් ෆාදර් ටිම්ට කුරුසයකින් අනිනවා. ඒ නිසා කැමී බේරනවා. ෆාදර් ටිම් පසුව වියට්ට මරන්න හදති. කැමී විසින් ගිනි අඟුරු ෆාදර් ටිම්ගේ ඇඳුමට දානවා. ඒ නිසා ෆාදර් ටිම්ගේ ඇඳුම ගිනි අරගෙන ෆාදර් ටිම් පිච්චිලා මැරෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ සුපිරි මූවි එක ඉවර වෙන්නේ. තවත් මේ වගේ මූවි රිවිව් බලන්න කැමති නම් දැන්ම අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.